සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා LLM පුවත්පත් නාලිකාව වෙත. මුලින්ම මතක් කරන්න ඕනේ ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක on කරලා තියාගන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට like එකක්, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. දැන් අද දින විශේෂ පුවත් බලමු. පෞද්ගලික අමනාපයක් මත වෝගන්වත්ත ඉහළ කොටසට යන මාර්ගයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලිසිය පවසයි. ඝාතනයට ලක්වෙත්තේ 41 හැවිරිදි සත්‍යවේල් ශෂිකුමාර් නම් කරන වැමියෙකි. මලගෙදරකින් ආපසු යමින් සිටියේදී මග රැක සිටි අයෙකු විසින් පහර දී ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. පහර දුන් පුද්ගලයා හුන්ගයියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බවට ඔහු මරණයට පෙර ප්‍රකාශ කර ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ඔන්ඩෑන් සෙට්‍රන් එන්නත ලබා දීමෙන් පසු මියගිය මතුගම සඳුමිනි දිව්‍යාංජලීට සාධාරණයක් ඉටුවිය යුතු බව ඇගේ දෙමාපියෝ සහ ඥාතීන් ඉල්ලා සිටිති. උණ රෝගී තත්ත්වයක් සඳහා IDH රෝහලට ගිය ඇය එන්නත ලබා ගැනීමෙන් පසු ක්ලාන්ත වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර 18 දා මිය ගොස් ඇත. ඇය දක්ෂ පාසල් සිසුවියක් හා ජනාධිපති බාලදක්ෂිකාවක් ලෙස කටයුතු කර තිබුණාය. මෙවැනි සිද්ධීන් නැවත නොවීමට පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටිති. ජාතීන් හා ආගම් අතර වෛරය පැතිර වූ බවට චෝදනා එල්ල වී සිටින අම්පිටියේ සුමන හිමියන් දැඩි අප කොන්දේසි යටතේ මුදා හැරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කළය. රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අප දෙකක්, විදේශ ගමන් තහනමක් සහ පොලිසියට ප්‍රකාශ ලබා දීම ඇතුළු කොන්දේසි පනවා ඇත. 2007 අංක 56 දරන ICCPR පනත යටතේ චෝදනා 6ක් යටතේ මෙම නඩුව පවරා ඇති අතර එය ලබන ජනවාරි 20 දක්වා කල් තබා ඇත. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලිසිය සහාය දක්වන බවට චෝදනා කරමින් කැකිරාව මොරගොල්ලාගම ගම්වැසියෝ කැකිරාව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහු. තොරතුරු ලබා දුන් අයට මරණ තර්ජන එල්ලවන බවත් පොලිසිය නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් ඔවුහු පැවසූහු. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වැටලීම් වැඩි කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය. අවුරුදු 13ක දැරියට ලිංගික අපයෝජනය කළ බවට සැකපිට ඇගේ 25 හැවිරිදි සහෝදරයා බිබිල පොලිසිය මගින් අත්අඩංගුවගෙන ඇත. නිවසේ කිසිකු නොසිටි අවස්ථාවකදී මෙම අපයෝජනය සිදු කර ඇති බවත් පසුව පලා ගොස් සැඟවී සිටියදී නීතිඥයෙකු සමග පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2024 වසරේදී මෙරට HIV සමග ජීවත් වන රෝගීන් 8224 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අතර පාසල් සිසු දරුවන්ද ඇතුළත් බව විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසයි. 2010 වසරට සාපේක්ෂව HIV ආසාදන 48%කින් ඉහළ ගොස් ඇති බවත් වැඩි වශයෙන් අවුරුදු 15-24 වයස් කාණ්ඩය ආසාදනයට ලක් වී ඇති බවත් සඳහන් කෙරේ. HIV සුව කළ නොහැකි වුවද පාලනය කළ හැකි රෝගයක් බවත් අනාරක්ෂිත ලිංගික සබඳතා මගහැරීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍යාංශ අවධාරණය කරයි. ලබන පෙබරවාරි වන විට ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ අමති විජිත හේරත් තදින් ප්‍රතික්ෂේප කරයි. ඕමන් සමාගම වෙනුවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් නව සමාගමක් තෝරාගෙන ගිවිසුම් අත්සන් කර ඇති බවත් නව සමාගමේ පළමු ගෑස් නැව ජනවාරි 5 වෙනිදා දිවයිනට පැමිණෙන බවත් ඔහු පවසයි. ඒ අනුව රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ඇමතිවරයා අවධාරණය කළේය. පහතරට එළවලු සැපයුම දැඩි ලෙස අඩුවීම හේතුවෙන් දම්බුල්ල තොග වෙළඳ පොලේ මාළු මිරිස් සහ අමු මිරිස් කිලෝව රුපියල් 10 ඉක්මවා අලෙවි වී ඇත. දිනපතා ලැබෙන එළවලු ප්‍රමාණය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වෙළඳ සංගම් පවසයි. කෙසේ වෙතත් කැරට්, ලීක්ස්, ගෝවා වැනි කිහිපයක මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී. පොල් තෙල් පමණක් නොව සියලුම ආහාර පිසින තෙල් වර්ග නියමිත ඇසුරුමකින් විකිණීම අනිවාර්ය කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. පොල් තෙල්ට පමණක් නීතියක් ගෙන ඒමෙන් වෙන තෙල් වර්ග අසුරම් නොමැතිව විකිණීමට අවස්ථාව ලැබෙන බව ඔවුන් අවධාරණය කරයි. ඒ සඳහා සියලුම තෙල් වර්ග ආවරණය වන ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඖෂධ එන්නතක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් රජයේ රෝහල් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධීක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. සැක සහිත ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත తాවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන දෙකක් ක්‍රියාත්මක වේ.
මෙරට සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂිත බවත් පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සේවය කරන බවත් ඔහු අවධාරණය කළේය. ඊසානදිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං බලපා ඇත. මහනුවර සහ උඩුදුම්බර ප්‍රදේශවල මිලිමීටර් 200 ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර ජලාශ 30කට වැඩි සංඛ්‍යාවක් වාන්දමින් පවතී. අවදානම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස අදාළ අංශ දැනුම් දයි. දිට්වා සුලිකුණාටුවෙන් පසු පේරාදෙණිය කළුපාලම තුල සිර වූ දව කදන් සහ අපද්‍රව්‍ය නාවික හමුදා කිමිදුම් කරවන් විසින් ඉවත් කර ඇත. ඒ හේතුවෙන් මහවැලි ගඟේ ජල ගලා යාම යථා තත්වයට පත් වී අතර දුම්රිය සහ ජල සැපයුම් පද්ධතිවලට තිබූ අවදානමත්ද අවම වී ඇත. සපුගස්කන්ධ ප්‍රදේශයේ සිදු වූ රථ අනතුරක් සම්බන්ධයෙන් විමර්ශන නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුර සම්බන්ධයෙන් රාජකාරී පැහැරහැර ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසයි. විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරන ස්ථාවර ගාස්තු මගින් වාර්ෂිකව රුපියල් කෝටි 4700ක් පමණ එකතු වන බව විදුලි පාරිභෝගික සංගමය පවසයි. එම මුදල් යොදාගෙන දිට්වා සුලිකුණාටුවෙන් විදුලි පද්ධතියට වූ හානිය පියවාගත හැකි බවත් විදේශ ණය අවශ්‍ය නොවන බවත් ඔවුන් කියා සිටී. රුපියල් මිලියන 70 සම්බන්ධ ක්‍රිෂ් සමාගම් නඩුවේ ඉදිරි කටයුතු ලබන පෙබරවාරි 16 වෙනිදා දක්වා කල් තබා ඇත. අදාළ ලේඛන විත්තියට භාර දී ඇති අතර ඉදිරි නඩු දිනයේදී ස්ථාවරය දෙනුම් දීමට නියමිත බව අධිකරණයට දෙනුම් දී ඇත. හෙට දිනයේ පුවත් බැලීමට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරලා තියාගන්න.